ඉතින් ආයිබුවන් කියලා හැම දිනෙටම කියනවා. ඉතින් මේ මොහොත හරිම දුක්බර මොහොතක්. මගේ රටට වෙලා තියෙන විපත සුළුපටු දෙයක් නෙමෙයි. මගේ රටේ මිනිස්සු අසරණ වෙලා ඉන්න මොහොත, ඇඳිවත පමණක් ඉතුරු වෙලා තියෙන මොහොතක් මේ වෙලාව. ඉතින් මේ මිනිස්සු කඳු නාය ගිහිල්ලා අර ලොකු පාලම් ඒවා කැඩිලා අපිට පේන්නේ, අපි දන්නේ අපි කරන්නේ අපේ ඇඳට වෙලා අපි ෆෝන් එකෙන් ටීවී එකෙන් අපි මේ දේවල් බලලා අපි මෙතන ඉඳලා සුසුම් හෙලනවා විතරයි. අපි මොකද්ද කරන්නේ, මොනවද කරන්නේ, අපි කරන්නේ අපේ පවුලේ අයට විතරක් අපිට අපේ පවුලේ අය රැකිලා ඉන්නවද කියන එක බලන එක. ඉතින් ඒ දේට අමතරව මේ මගේ රටේ මිනිස්සුන්ට මේ වෙලා තියෙන මේ දේ. ඉතින් ඒ නිසා අපි හැමෝම එකතු වෙමු, අත්වැල් බැඳගමු මේ වෙලාවේ. ඉතින් මේ රටේ මං කියන්නේ මේ UAE වල විතර ජීවත් වෙන මිනිස්සුන්ට නෙමෙයි, හැම රටකම ජීවත් වෙන මිනිස්සු අපි හැමෝටම පුළුවන් මේ මොහොතේ එකමුතු වෙන්න. ඉතින් දැන් රජයෙන් අපිට account අංකයක් මේ දීලා තිනවා, ලබා දීලා තිනවා. ඒකේ රජයේ එකක්. ඉතින් ඒකට අපිට පුළුවන් උපරිමයෙන් පුළුවන් විදිහට දිරන් 10 ඉඳලා 25 අපිට පුළුවන් විදිහට ඩිරම් 100කින් අපිට උපකාරයක් කරලා මේ රටේ මිනිස්සුන්ට පොඩ්ඩක් නැගිටින්නට ශක්තියක් එන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. මොකද මේ වෙලාවේ අපි හාල් 3-5 මේ මිනිස්සුන්ට දුන්නා කියලා මේ මිනිස්සුන්ට මේ දේ උයා ගන්න කොහෙද තැන, කොහෙද වාජන, කොහෙද මොනවාද තියෙන්නේ? ඇඳිවත පමණක් ඉතුරු වෙච්ච මිනිස්සු මේ අසරණ වෙලා ඉන්නේ අපේ මිනිස්සු. ඉතින් මේ මිනිස්සුන්ට දෙයක් කළ යුතුයි. ඉතින් එකම දේ තමයි ඔයාලට පුළුවන් ඔයාලගේ තියෙන සල්ලි වලින්, අපි දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් එක ඩිරම් 100ක් මේ account අංකයට දාලා අපේ මිනිසුන්ට. එතකොට මොකද මෙයාලා දැන් තනි වෙන මේ ජීවත් වෙන්නේ, එක රැස් වෙලා ඉන්නේ, එක්ක පන්සලක පල්ලියක පොදු ස්ථානයක මෙයාලා ජීවත් වෙන්නේ. එතකොට මෙයාලට දැන් අපි බීලසලාක දුන්නා කියලා මෙයාලට ඒ දේවල් අවශ්‍ය මොහොතක් නෙමෙයි. මේගොල්ලන්ට අවශ්‍ය දැන් පිසු ආහාර, මෙයාලට සනීප ආරක්ෂක දේවල්. ඉතින් ඒ දේවල් මෙයාලට දෙන්න, ඒ දේවල් ලබා ගන්න, ඒ බෙහෙත් වර්ග ලබා ගන්න. ඉතින් අපි රජයට දුන්නොත් එයාලා ගුවන් මාර්ගෙන් ඒ දේවල් ඒ අයට නිසියාකාරව ලබා දෙවි. ඉතින් එයාලගේ නිවාස නඩත්තු ඔය හැම දෙයකටම පුංචි රුපියලකින් හරි, පුංචි ඩිරම් එකකින් හරි අපිට දායක වෙන්න පුළුවන් නම් ඒක තමයි මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් එකම දේ. ඉතින් හැමෝටම කියනවා අත්වැල් බැඳගන්න මේ මොහොත. මේ මගේ රටේ මිනිස්සු අනාථ වෙලා ඉන්නේ. මේ මගේ රට විනාශ වෙලා තින්නේ. තව කොයි කාලයක් ඇයිද මේ රට තිබ්බ තත්ත්වෙට මේ උඩට එන්න. ඉතින් අපි හැමෝටම අත්වැල් බැඳගමු. අපි මේ වෙලාවේ අපි කාටවත් කඩේ යන මොහොතක් නෙමෙයි මේ වීඩියෝ එකකින් කියන්නේ. මේ කාටවත් මගේ ප්‍රියතම දේශපාලඥයා මෙයා, මගේ ප්‍රියතම අරයා, අපිට ඒ දේවල් වැඩක් නැහැ. අපිට මේ දේවල් ඒව කොටින්ම වැඩක් නැහැ. අපිට මේ පක්ෂයක් පාටක් මේ වෙලාවේ වර්ණ ભેදයක් නැහැ. ඉතින් අපිට තියෙන එකම දේ ඔක්කොම එකතු වෙන්න. මොකද මෙයා මේක කරා නම්, මෙයා හිටියා නම් හොඳයි, මෙයා මෙහෙමයි කරේ, අරයා මෙහෙමයි කරේ, අපිට වැඩක් නැහැ මේ වෙලාවේ. මේ වෙලාවේ ඉන්නේ ඔක්කොම අපේ රටේ මිනිස්සු එකතු වෙලා ගැම්මට එකතු වෙලා නේද? එහෙම කිව්වම අපි ගැම්මට එකතු වෙලා ඔක්කොම අපේ රටේ මිනිස්සු වෙනින් නැගිටින්න ඕන මොහොතක් මේක. ඉතින් අපි එකතු වෙමු, අත්වැල් බැඳගමු. ඉතින් මේ පහලින් දිස් වෙන ඒ මුදල් අංකය මේ account number එකට ඔයාලට පුළුවන් විදිහට මුදල් බැර කරලා ඉවර වෙලා මුදල් බැර කරන්න. ඉතින් පුළුවන් විදිහට දායක වෙන්න මේකට. ඉතින් එතකොට රජයේ විසින් මේ දේවල් කරાવી. අපි හොඳටම දන්නවා මෙතන කිසිම ගසා කෑමක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ දේවල් එතකොට ඒ මුදල් වලින් ඒ වෙන්න ඕන දේවල් හැමදේම අපි වෙනවා කියන විශ්වාසය තියෙනවා. ඉතින් අන්තිම වතාවටත් කියන්නේ, ඉතින් අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ, මේ අපේ මිනිස්සු තමයි මේ අසරණ වෙලා ඉන්නේ. උන් හිටිතැන් නැති වෙලා ඇඳිවත පමණක් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් හැමෝම එකතු වෙන්න, හැමෝම දායක වෙන්න. මේ වෙලාවේ අපි පක්ෂ පාට ભેද අතහැරලා අපි එකතු වෙලා මේ රට නගා සිටුවෙමු. මේ අපේ රටේ මිනිස්සු. ස්තුතියි.